නිලි රචනය අප අතරින් සමුගත්ත බව ඇත්ත. කොයිතරම් ශෝකජනක පුවතක් වුණත් ඒ ඇත්තට අපි මුහුණ දීලා ඉවරයි. හැබැයි ඇයට ආදරය කළ අය වෙනුවෙන් ඇය තවත් තිලිනයක් තියලා ගිහින් තියෙනවා. ඒ තමයි ඇයගේ දක්ෂතාවයේ රැගත් තුන්වන පරම්පරාවේ මුල්ම පුරුක. ඇය මාල්නීගේ සහෝදරයාගේ පුතාගේ දුව වෙන කුෂේන්යා ෆොන්සේකා. ඇයගේ රංගනය අපි මීට පෙරත් දැකලා තියෙනවා. හැබැයි මේ දවස්වල ඇය සමාජ මාධ්‍ය පුරාවට ටිකක් වැඩිපුර ඇගැටෙනවා. ඒ සනුක වික්‍රමසිංහගේ අලුත්ම ගීතය හරහා. ටිකක් සමනලී ෆොන්සේකාගේ මිනි වර්ෂන් එකක් වගේ කියලත් ඇයට මේ වෙනකොට සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. මේ ඇගෙන සමාජ මාධ්‍ය තබා තිබූ එවැනි සටහනක්. සනුක වික්‍රමසිංහගේ ඊයේ රිලීස් කරපු අලුත්ම සින්දුව ඉතින් මම යනවා හි විෂුවල් එකේ ඔයාලට හුරුපුරුදුයි වගේ මූුණක් පේෙන් නැති. දැක්ක ගමන් සමනලි ෆොන්සේකාගේ මින් වර්ෂන් එක වගේ කියලා හිතුනොත් ඒක වරදකුත් නැහැ. නැන්දගේ කපාපු පලුව වගේ මේ ඉන්නේ සමනලීගේ අයියගේ දුව කුෂේන්යා ෆොන්සේකා. මාල්නී ෆොන්සේකාගේ සහෝදරයාගේ පුතාගේ දුව වෙන කුෂේන්යා අපට මුලින්ම ළමානිලියක් ලෙස දකින්න ලැබෙන්නේ දැකලපුරුදු කෙනෙක් ෆිල්ම් එකේ සමාධි සහ බිමල්ගේ දුව විදියට. පස්සේ රූකඩ පැංචි ෆිල්ම් එකේ ප්‍රධාන ළමා නිලිය විදියට කුෂේන්යා අපිට දකින්න ලැබුණා. ඉන් පසුවයි මේ අයුරින් යෝන් පෙම්වතියකගේ චරිතයෙන් කුෂේන්යා අපට දකින්න ලැබෙන්නේ. මේ වීඩියෝ එක දැක්කම පොඩ්ඩක් සමනලී වයිබ් එකෙන් කුෂේන්යා අපට දකින්නට ලැබුණත් ඇයගේ භාවාත්මක රංග කුසලතාවේ අනාගතය මේ කෙටි වීඩියෝ එකෙන්ම අපට පෙන්නුම් කරන බව නම් හිතුණා. ඒ වගේම මාල්නී රංගපෑ අවසන් සිනමා රංගනය වන කල්පන ආර්යවංශ වින්දන ආර්යවංශ අධ්‍යක්ෂණය කළ මලක දුවේනුම චිත්‍රපටයේත් මාල්නී සහ සමනලී සමගින් කුෂේන්යා ඔබට නුදුරේදීම දැක බලාගත හැක. එහෙනම් ෆොන්සේකා පවුලේ තුන්වන පරම්පරාවේ මුල් පුරකත් ඔන්න දැන් කලෙලි බැහැලා. කොහොමුණත් ඇගේ දක්ෂතා තුලින් හරි මාලනියව නැවත දැකගන්න පුළුවන් නම් නිලි රජනයට ආදරය කළ රසිකින් ඇයවත් සතුටින්ම වැළඳ ගනීවී.